අද මම vlog එකෙන් අරගෙන එන්නේ 21 වෙනි සියවසේ මෑත කාලයේ බිහි වුණු සාන්තුවරයෙක් ගැන විස්තර. අද මම මේ ඕගොල්ලන්ට අරන් එන වීඩියෝ එකේ මෑත කාලයේ බිහි වෙච්ච සාන්තුවරයාගේ නම තමයි කාර්ලෝ අකුතිස් මුනිතුමා. මෙතුමා උපත ලබන්නේ 1991 මැයි 3 වෙනිදා ලන්ඩන් නුවර. මෙතුමා උපත ලැබුවට පස්සේ මිලානෝ වලට එනවා. ඉතින් මෙතුමාගේ විපත සිදු වෙන්නේ 2006 ඔක්තෝබර් මාසෙදී මිලානෝ නුවරදී තමයි මෙතුමාගේ විපත සිදු වෙන්නේ. අප අතරින් සමුගත් ශුද්ධෝ ෆ්‍රැන්සිස් පහක් වහන්සේ විසින් තමයි මෙතුමාව භාග්‍යවරයට ඔසවන්නේ. මෙතුමා කුඩා කල සිටම ගත කරේ ශුද්ධවත් ජීවිතයක්. මේ කාර්ලෝ අකුතිස් මුනිතුමාට කුඩා කල සිටම දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගන්න මහත් ආශාවක් තිබිලා තියෙනවා. ඉතින් එම නිසා මෙතුමා අවුරුදු 7 දී දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගන්නවා. දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගත්තට පස්සේ සෑම ඉරිදා දිනකම මෙතුමා කිසිදු දිව්‍ය පූජාවක් මග නොහැර හැම ඉරිදම නිසි ලෙස දිව්‍ය පූජාවට සහභාගී වෙලා තියෙනවා. මෙතුමාගේ අදහස උනේ දිව්‍ය පූජාවට සහභාගී වෙන එක තමයි ස්වර්ගයට යන අධිවේගී මාර්ගය කියන එක. ඒ වගේම තමයි මෙතුමා පරිගණක මෘදුකාංග ශාස්ත්‍රයටත් මහත් ඇල්මක් දක්වපු කෙනෙක්. මෙතුමා විසින් වෙබ් පිටුවක්ද සකස් කරලා තියෙනවා මෑත කාලයේ සිද්ධ වෙච්ච ප්‍රාතිහාර්යයන් මුළු ලෝකයටම බෙදා හරින්න. ඉතින් මෙතුමාගේ දේහය තැන්පත් කරලා තියෙන ඒ ශුද්ධෝ ස්ථානයේ පිහිටලා තියෙන්නේ අසීසේ ෆ්‍රැන්සිස් මුනිතුමාගේ ශුද්ධෝ පල්ලියේ සිට කිලෝමීටරයක් පමණ දුරින්. ඉතින් අපි මේ පල්ලිය හඳුන්වනවා සාන්ත මරියා මජ්ජෝරේ පල්ලිය කියලා. ඉතින් තව ටික වෙලාවකින් අපිට එතුමාගේ ජීවමාන දේහය බලා ගන්න පුළුවන්. මේ ජීවමාන දේහය දිහා බැලුවහම එතුමා ස්වර්ගස්ත වෙලා කියලා නම් අපිට හිතෙන්නේ නැහැ. අපිත් සමගම ජීවමානව ජීවත් වෙනවා කියන හැඟීමක් තමයි අපිට දැනෙන්නේ. මෙතුමා ස්වර්ගස්ත වෙලා තියෙන්නේ ලියුකේමියා රෝගය වැළඳීම හේතුවෙන්. ඉතින් දැන් අපි ටික ටික vlog එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.